හයි මගේ වීඩියෝ බලන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක කරන්න හදන්නේ නගෝයා ජෝ. එහෙම නැත්නම් නගෝයා වල තියෙන මාලිගාව. අද ලස්සන දවසක් ලස්සන තැනකට එක්කන්න යන්න බලාපොරොත්තු වෙනවා මම. සූදානමින් ඉන්නවා. ඉතින් ඔයාලත් වීඩියෝ එකට රැඳෙන්න. අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල් බලන්න අපිට හම්බෙයිද කියලා. ඉතින් ඔයාලත් බලන්න මේ ලස්සන බලලා අපි දෙගොල්ලම ඒ ලස්සන විදිමු කියන ගමන් අපි ඉස්සරහට යමු වීඩියෝ එකේ. ඉතින් ඔන්න ඔහමයි ගක්කෝයක ඉඳලා අපි යන්න යන්නේ කීයට ස්ටේෂන් එක. වැස්සක් එනකම් බලන් හිටපුවා අපි ඉස්කෝලේ නොආ ඉන්න. අද වහිනවා ඒත් ඉතින් ඉස්කෝලේ යන්න වෙනවා මොකද නැත්තම් ඇබ්සෙන්ට් දානවා. ඇබ්සෙන්ට් එක කපා ගන්න ඕනේ නැහැ නිකන් කියලා. ඉතින් අපි යනවා සෙන්සලත් එක්ක නගෝයා ජෝ එක බලන්න. දැන් ඉතින් පාරේ සීතලයි. මේ වැස්ස චුරු වැස්ස. හැබැයි හොඳට තෙමෙනවා හොඳට පෙඟෙනවා. චිකතෙට්සුල් එහෙම නැත්නම් උමන්දුම් එකකට කින් තමයි අපි යන්නේ. දැන් ට්‍රේන් එකට නැගින්න යනවා. ටිකට් ගන්න දෙන්නේ. යන ගම ටිකක් මේක යනවා බලන්න බලක් බලන්න තවත් ඉන්නවා. ඉස්සරහට කෙනෙක් ඉන්නවා ඒක පස්සේ දාන්න. හයි. ඉතින් වැස්සත් එක්ක මේක බලන්න යනවා කියන්නේ තේරුමක් නැහැ වගේ. ඒත් ඉතින් යන්න වෙනවා නැත්තම් ඇබ්සෙන්ට් දානවනේ. ඒ නිසා ඔයාලවත් ඒකට එක්ක යනවා බලන් ඉන්න වීඩියෝ එක. නගෝයා ජෝ එකට අපි ඇතුල් වෙන තැන තමයි දැන් මේ ඉන්නේ. අපි ඉස්සරහට යමු. මේක තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. මේක වීඩියෝ එකේ තියෙනවට වඩා චුට්ටක් ලස්සනයි. ඉතින් මේ ලස්සන ඔයාලත් බලන්න. බලන්න ලස්සන පරිසරයක් ලස්සනට හදාගෙන ලස්සන විදිහට තියෙනවා. ඒ ලස්සන බලන්න ඔයාලත් මගේ වීඩියෝ වලට එකතු වෙන්න. මෙතන ඔය මම පිටිපස්සෙන් ඉන්න සෙන්සේ තමයි මාව ඉන්ටර්විව් කරේ. ඉතින් විශේෂයෙන් මාර හැඟීමක් දැනෙනවා. ඒ සෙන්සෙත් එහා පැත්තේ තියාගෙන අද නගෝයා ජෝ බලන්න ආවා. කොන්නිචිවා වාසියෙන් හරාගොතේ නන්දෙස්කා? අයුබෝවන්. හයි. ඉතින් ඒ සෙන්සෙත් එක්ක නගෝයා ජෝ බලන්න ආපු මම මාර සතුටින් යනවා. ඒක විශේෂ අවස්ථාවක්. මාව ඉන්ටර්විව් කරපු සෙන්සෙත් එක්ක නගෝයා ජෝ බලන්න ආවා. ඉතින් ඒක සතුටුයි. සෙන්සට පස්සේ කියනවා මේකේ කියපු කතා ටික. බ්ලොගර් දෙස්නේ. බ්ලොගර්. ඉතින් මේක ඇතුළට ඇවිල්ලා සෙන්ස නම් පැහැදිලි කරනවා. ඉතින් අපිට එච්චරම තේරෙන්නේ නැහැ. ඉතින් මේක බලන මට දැනෙන හැඟීම මේ මොකක්ද කියලා තාමත් හොයනවා. ඉතින් ඔය ගැන නම දැනගත්තට අර කිසිම මොකක්ද හැඟීමක් නම් නැහැ. ලස්සන ශාමරුණේ කියලා හිතලා ඉතින් අපි ඊළඟ තැනට යනවා බලන්න. ඉතින් ඔයාලත් එහෙම බලන්න. මේක පෙන්නනවාට ඉතින් බලන්න නිකම්ම ඉන්නත් එපා. ඉතින් බලලා ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න.
මට කියන්න තේරෙන්නේ නැහැ තමයි ඉතින් මේකෙත් කියන්න වෙන්නේ. මේක මේ පින්තූර ලස්සනට ඇඳලා තියෙනවා. ඒ වගේ මොකක් හරි කතාවක් හරි කියනවා ඇති කියලා අපි හිතමු. ඉතින් මේක පින්තූර බලන්න එක ලස්සනයි. හායි යාළුවනේ නගෝයා ජෝ එක වටේ ඇවිදගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒක ලස්සනයි. ඒ ලස්සන බලන ගමන් ඔයාලට මම මෙහෙම කතාවක් කියන්නම්. ඒක කොච්චර ලස්සන වුණත් අපිට අපේ කියන හැඟීමක් දැනෙන්නේ නැහැ. හැබැයි හැඟීමක් දැනෙන්නේ නැති වුණත් ඒක ලස්සනයි. ඉතින් ඒ ලස්සන ඔයාලත් බලන්න. හැබැයි අපි ලංකාවේ සීගිරිය වගේ තැනකට ගියපුවම කොහොමද අපිට අපේ කියන හැඟීම දැනෙනවා. ඒ හැඟීමත් එක්ක ඒ ලස්සන බලද්දි තමයි ගොඩක්ම වටින්නේ කියන ගම. මේතන මේකත් ලස්සනයි. ඒකත් ඔයාලා බලන්න. ඉතින් යාළුවනේ මේ තමයි සමුරයි කියන කට්ටිය. කට්ටිය ෆොටෝ ගහනවා. ඉතින් ඔන්න ඔහොමයි නගෝයා ජෝ එහෙම නැත්තම් නගෝයා මාලිගාවේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ඊළඟ දවසේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු කියන ගමන් අදට මම සමුගන්නවා. ආය දවසක නැවත හමු වෙමු. Goodbye.